ආනන්ද ස්වාමීන් වහන්සේ එක වෙලාවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දේශනා කළේ අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ රාගගින්න නම් හරි භයානකයි. ඇයි ආනන්ද එහෙම කියන්නේ? ස්වාමීනි කාටවත් වෙච්ච දෙයක් නෙමෙයි මටම වෙච්ච දෙයක්. මම පෙර භවයක සිටුවරයෙක් වෙලා හිටියා. ඒ හිටපු වෙලාවේ මට හොඳට සල්ලි තිබ්බා. මං සල්ලි තිබ්බ නිසා මගේ කාමයන් පිනව රාග සිතට ඉඩ දීදී නගරේ හිටපු ලස්සන කාන්තාව ඇසුරු කර කර කාමයන් පිනෙව්වා. මං රාගයෙන් ඔද්දල් වෙලා හිටියේ. ස්වාමීනි එතනින් මැරිලා ගිහිල්ලා ආත්ම භාව ගණනාවක් ගණිකාවක් වුණා. ආත්ම භාව ගණනාවක් නපුංසකෙක් වුණා. ආත්ම භාව ගණනාවක් මගේ ලිංගික අවයව කුණු වුණා, විනාශ වුණා, ලෙඩ රෝග හැදුනා. එතනින් චුත වෙලා තිරිසන් යෝනියේ ඉපදුනා නම් ගවයෙක් වෙලා, එළුවෙක් වෙලා, බැටළුවෙක් වෙලා ඒ සෑම භවයකම කරැඹීම නිසා වේදනාවටපත් වුණා. ස්වාමීනි එනිසයි කියන්නේ මේ රාග සිත නම් භයානකයි. බලන්ටකො පින්වත්නි ජීවිතවල ස්වභාවය. ආනන්ද ස්වාමීන් වහන්සේට එහෙමනම් සාමාන්‍ය පෘථග්ජනයන්ට කොහොමද කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ තවත් කාන්තාවක් හිටියා. මේ කාන්තාව එක්ක විවාහ වෙන්න ආවා පුරුෂයෙක්. කාන්තාව හරි ලස්සනයි. ලස්සන නිසා පුරුෂයාට මේ කාන්තාව පිළිබඳව රාගසිතක් හටගත්තා. බුදුරජාණන් වහන්සේට දානයක් සූදානම් කළා. මේ ඇත්තු විවාහ වෙන දවසේ බුදුරජාණන් වහන්සේ දානයට වැඩම කළා. වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මිනිස්යාට සෝතාපට්ටි ඵලයට පත් වෙන්න තරම් පින තියෙනවා. හැබැයි රාගසිතින් වැහිලායි තියෙන්නේ. එපාර බුදුරජාණන් වහන්සේ බණ කියද්දී මේ පුද්ගලයාට බුදු බණට සිත එකඟ කරගන්න බෑ රාගයෙන් සිත මැඩිලා නිසා. මොකද බුදුහාඳුරු බණ කියද්දී මෙයා කල්පනා කරනවා කොහොමද මෙයාව ඉක්මනට මගේ ළඟට ගන්නෙ? ළඟ තියාගෙන ඉන්නේ කොහොමද කියලා අර කාන්තාව දිහා බලන් ඉඳිද්දී බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා මේ තරුණයාට අර තරුණියව නොපෙනී යන්න කියලා. පේන්නේ නැතුව ගියා. දැන් තරුණිය නැති වුණාට පස්සේ බණ කියන බුදුහාමුදුරුවෝ ගැන මෙයාගේ අවධානය යොමු වුණා. බුදුරජාණන් වහන්සේ රූපෙනුත් ලස්සනයි. උන්වහන්සේ දේශනාවෙනුත් ලස්සනයි. බුදුහාමුදුරන්ගේ කටහඬට රූපයට වසී වෙච්ච මේ තරුණයාට ශ්‍රද්ධාව ඇති වුණා. බණ ටික අහලා බණ අවසානයේ සෝතාපට්ටි ඵලයටපත් වුණා.